ආයුබෝවන් KVR YouTube channel එක සාදරයෙන් ඔබ පිළිගනිමි. අද මම මුලින්ම පොඩි පෝච්චියක ජපන් රෝස වගා කරගන්න හැටි තමයි කියලා දෙන්නේ. මම ගොඩාක් හැදින අඩු වියදමකින් කරගන්න පුළුවන් ජපන් රෝස වගාව. ඒ වගේම අද මම මුලින්ම කියනවා ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික. මුලින්ම මතු පිටපස් 1යි ඊළඟට වැලි 1යි කර 10 භාගයයි කොහොබත් භාගයයි එච්චර තමයි මේක වගා කරන්න අපිට අවශ්‍ය වෙන්නේ. ඊළඟට අපිට මුලින්ම මේ සියලුම දේවල් ටික මේ එකට දාලා කලවම් කරගන්න ඕනේ. ටික හොඳට කලවම් කරන්න. ඒකතුයි වැලි කර 10 සේරම කර 10 හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මේ පෝච්චියට අපි මේ ටික දාගන්න. අපි මේක පිරෙන්නම දාන්නේ නැහැ. ඒකට අපි දාන්නේ මෙන්න මේ පවනට විතර තමයි දාන්නේ. වැඩි ඉදිරියට ඔන්නම ඉදිරියට වෙන විදිහට. ඊට පස්සේ අපිට මේකට ආයි පොරවක් දාගන්න ඉඩ තියෙන්නේ නැහැ. මේ ඔන්න ගාන්න තමයි පස් පොරවන්නේ. ඊගාවට අපි ජපන් රෝස අතු ගන්නේ කෙටියට. කුංචියට ජපන් රෝස ගන්න. මේක පොඩි කෑලි තමයි කඩාගන්නේ. කඩාගෙන මම නම් මේ එක එක පාට කීපකින්මයි තමයි මේ අතු කඩාගෙන තියෙන්නේ. මේ අතු දැන් අපි මුලින්ම ඉඳනකොට මේකේ මේ පොඩි සිදුරක් හදලා මේ වගේ අත්ත ඔන්නම ඉඳන්න ඕනේ. ඉතින් ඔය වගේ ළඟ හොඳට ඉඳ ගන්න ඕනේ. මොරච්චත් වලින් කඩලා වැඩි දිගට කඩා ගන්න නෑ මේක. ඔන්නම ලස්සනට ළඟ හිටවන්න ඕනේ. ඔන්න වගේ. දැන් මම ජපන් රෝස ටික ඔක්කොම ඉඳගෙන ඉවරයි. මේ විදිහට මෙන්න මේ ආකාරයට ඉඳ ගන්නවා. ඊට පස්සේ අපි මේකට වතුර පොඩ්ඩක් දාන්න ඕනේ. දාලා ඒක මුල් අදින්න පොඩ්ඩක් හෙවණකින් තියලා දවස් 3ක් විතර යනකොට මේක මුල් අදිනවා. ඊට පස්සේ මුල් ඇද්දට පස්සේ මේක තද අවුවෙන් තියන්න ඕනේ. ජපන් රෝස ගොඩාක් වෙලාවට වැවෙන්නේ තද අවුවේ. තද අවුවේ තමයි මල් පිපෙන්නේ. එතකොට මේ ආකාරයට ලස්සනට ජපන් රෝස මල් පිපෙනවා. මේ වගේ. මේක අපිට අවුව තියෙන තැනකින් එල්ලන්න පුළුවන්. ඒ වගේ තද අවුව තියෙන තැනක ඉදවන්න ඕනේ. මේකට ඊට පස්සේ අපි මේකට අවශ්‍ය නම් ඔය රසායනික බෝර පොඩ්ඩක් වැඩි නෙමෙයි ඇටින් ඇට කීපයක් දාලා තිබ්බම තව හොඳට හැදෙනවා. තවත් හොඳට ලස්සනට මේක හැදෙනවා. ඒ වගේ මේක අපිට ජපන් රෝස බිමක් වගා කරගන්න පුළුවන්. බිම වගා කරනවා නම් මිදුලේ අවුව තියෙන ස්ථානයක් තෝරගන්න ඕනේ. තෝරාගෙන ලස්සනට අපිට මේ කව ආකාර වුණනම් කව ආකාරව රවුමට ඕනනම් රවුමට Taman කැමති හැඩයකට පාත්‍යයක් සකස් කරගෙන ඒක කරන්න තියෙන්නේ පස බුරුල් කරලා ඒ කරන ආකාරය මම ඉස්සරහට වීඩියෝ එකකින් පෙන්නන්නම් බිම ඉඳ ගන්නලා හැටි. දැන් මගේ ජපන් රෝස වීඩියෝ එක මෙතනින් අවසానයි. ඊළඟට මම බලාපොරොත්තු වෙන්නේ මගේ මනි ප්ලාන්ට් ඩෙකරේෂන් පළවෙනි වීඩියෝ එක කරන්නයි. මෙන්න මේ ආකාරයට මනි ප්ලාන්ට් ඩෙකරේෂන් එකක් හදාගන්න එක තමයි මම ඊළඟ වීඩියෝ එකෙන් කරන්නේ. දැන් ඊළඟට මේකෙන් මේ විදිහට මේ හින්දා ඒක බලන්න මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම අනිත් අයට share කරන්න. ඒක එතකොට මට මගේ ඊළඟ වීඩියෝ එක ඉක්මනට ඔයගලන්ට ගෙන්න ගන්න පුළුවන්.
හැමෝටම සුබ දවසක්. අපේ ඊළඟ මණිපාට වීඩියෝ එකෙන් හමු වෙමු.